ඩුබායි වල තත්ත්වය කොහොමද? මේ දවස්වල UAE වලට එන්න බලාගෙන ඉන්න අයට වගේම UAE ඇතුලේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් වැදගත් වෙන කාරණා ටිකක් UAE වල මේ වෙලාවේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල ඇත්ත තත්ත්වය ගැන කතා කරන්න තමයි අපි අද මේ වීඩියෝ එකෙන් එන්නේ. මේ වෙනකොට ඉරාන් ඉස්රායල් ඇමරිකා යුද්ධයට UAE මැදිහත් වෙන්න වෙලා සති දෙකක් වෙනවා. එතකොට මේ සති දෙක පුරාවට ගෙවිච්ච දේවල් වෙච්ච ඉන්සිඩන්ට්ස් ඒ දේවල් එක්ක අපිට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි අපි මේ ෂෙයා කරන්නේ. මුලින්ම කිව්වොත් මේ ඉන්සිඩන්ට් එක පටන් ගන්නකොටම අපිට තියෙච්ච ලොකුම ගැටලුව තමයි මේ රට ඇතුලේ ඉන්න අයගේ වීසා එක්ස්ටෙන්ඩ් කරන්න විදියක් නැහැ. මේන් රටින් එළියට ට්‍රැවල් කරන්න විදියක් නැහැ. එයාපෝට්ස් වහලා. ඕක තමයි මූලිකම තියෙච්ච දේ. ඒ වගේම තමයි රටින් එළිය ඉන්න කෙනෙක්ට මේ රට ඇතුලට එන්න විදියකුත් නැහැ. ඉතින් මූලිකවම මේ වෙලාව වෙනකොට වීසා සිස්ටම් එක ඕකේ වෙලා තියෙනවා. 80%ක් විතර ඒක ඕකේ මේ වෙනකොට රටින් එළිය ඉන්න කෙනෙක්ට වීසා එකක් ගන්නත් රට ඇතුළේ ඉන්න කෙනෙක්ට වීසා එකක් රිනිව් කරගන්නත් අවශ්‍ය කරන ෆැසිලිටිස් මේ වෙලාවේ ක්‍රියේට් වෙලා තියෙනවා. ඒක තව පොඩි දේවල් ටිකක් අප්ඩේට් වෙන්න තියෙනවා. එතකොට ප්‍රයිස් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වුණාම සාමාන්‍යයෙන් ඒක කිරීමේ හැකියාව මේ වෙනකොට තියෙනවා. ඊගාව කාරණා තමයි ෆ්ලයිට්ස්. දවස් දෙකක් විතර එයාපෝට් එක ඔපරේට් උනේ නැහැ හරියට. හැබැයි මේ වෙනකොට 85%ක් UAE වල එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි එයාපෝට් එක මේ වෙලාව වෙනකොට ඔපරේට් වෙනවා. ඒකට මූලිකම හේතුව වෙන්නේ මේක ඩුබායි කියලා කියන්නේ ලෝක ගුවන් මාර්ග සිතියමේ තියෙන මූලික ස්ථානයක්, ප්‍රධානම ස්ථානයක්. මේක ගුවන් මාර්ග සිතියම සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා UAE වල ඩුබායි වල ෆ්ලයිට් එක ඔපරේට් වෙන්නේ එයාපෝට්ස් ඔපරේට් වෙන්නේ නැත්තම්. ඉතින් එතකොට ඒක නිසා ඒකට අවශ්‍ය කරන සර්විස් එක දෙන්න මේ ගවර්න්මන්ට් එක මේ ඔපරේෂන් ටීම් මේ දේවල් හරියට ඒගොල්ලෝ ඔපරේට් කරන එක හරි ලස්සනට මැනේජ් කරනවා. මේ වෙනකොට 85%ක් වගේ ගුවන් ගමන් UAE හරහා සිද්ධ වෙනවා. ඒක හරි ඉතාමත් ලොකු සේවයක් අපේන. ඒ කියන්නේ ඒ ආරක්ෂාව සම්බන්ධව ඊළඟට ටයිම් ෂෙඩියුල්ස් ගැන ඒ දේවල් ගැන ඒගොල්ලෝ මාර විදියට කන්සර්න් වෙලා ඒක ඉතාමත් හොඳට මැනේජ් කරලා තියෙනවා. මේ වෙනකොට 85%ක් විතර ඒ නිසා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. රට ඉන්න කෙනෙක්ට මේ රට ඇතුළේ ඉන්න කෙනෙක්ට තමන් මේ රටින් එළියට යන්නත් රටින් එළියේ ඉන්න කෙනෙක්ට මේ රට ඇතුළට එන්නත් ඕන ෆැසිලිටිස් මේ වෙලාව වෙනකොට සම්පූර්ණයෙන් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඊගාව එක තමයි රට ඇතුළේ ඉන්න අයගේ ආරක්ෂාව. මේ වෙලාව වෙනකොට රට ඇතුළේ ඉන්න අයට ජීවිත අවදානම කියලා කියන එක 99.999%ක්ම දැනෙන්නේ නැති තරම්. ඒකට හේතුව මෙහි හොඳ එයා ඩිෆෙන්ස් සිස්ටම් එකක් තියෙනවා, හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා. ඒකත් එක්ක ජීවිත අවදානම කියලා කියන එක මේ මොහොතේදී අද මාර්තු 12 මේ වෙලාව වෙනකොට සති දෙකක් පුරාවට මේ යුද්ධය පැවතුණා. මේ වෙනකොට අපිට ඇත්තටම දැනෙන්නේ නැති තරම් යම් ඉන්සිඩන්ට්ස් උද්ද වුණා. ඒ සමහර ස්ථානවලදී ඒ ෆීල් වෙච්ච අයට ඒක දැනෙච්ච හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ 99.999%කටම මේගොල්ලෝ ජීවිත අවදානමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ දක්වා ක්‍රියේට් කරලා තියෙනවා. ඊළඟට ලිවින් එක්ස්පෙන්සස් වැඩි වෙලාද එසෙන්ෂල් ෆුඩ්ස් වල හිඟයක් තියෙනවද කියන එක. ලිවින් එක්ස්පෙන්සස් එක කියන්නේ මේ අපේ සාමාන්‍ය දිනදා බඩු භාණ්ඩ වල බොඩි මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒක ලංකාවේ මානසිකත්වයෙන් දකින්න එපා. මේ අර තෙල් නෑ, ගෑස් නෑ, තෙල් මිල ඉහළ ගිහිල්ලා, ගෑස් මිල ඉහළ ගිහිල්ලා ඒ වගේ තත්වයක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ සප්ලයි චේන් එක, ඒ කියන්නේ 90%ක් භාණ්ඩ ආනයනය කිරීමක් සිද්ධ වෙන්නේ මේ රටට. ඉතින් එතකොට ඒ භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයන ගාස්තු ඒ කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඉන්ෂුරන්ස් චාර්ජස් ඒ වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ අපහසුතාවයන් එක්ක. ඉතින් ඒකට සාපේක්ෂව මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් සමහර භාණ්ඩවල. ඒක ආදායම කලින් පැවතිච්ච වියදමත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම යම් කිසි මට්ටමක් 105ක 10ක වගේ සම්පූර්ණ වියදමින් ගත්ත 105ක 10ක වගේ වැඩිවීමක් වගේ තියෙන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි කිසිම භාණ්ඩයක හිඟයක් නැහැ. සියලුම භාණ්ඩ ඕනෑම විදියට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. යම් දවස්වල ඒක කස්ටමර්ස්ලට දෙන ප්‍රමාණ ලිමිට් කරලා දෙන ප්‍රමාණ තියෙනවා. එක භාණ්ඩ ඒ ඇරුණාම හැබැයි ඕන භාණ්ඩයක් ඕනෑම තැනකින් Tamanට අවශ්‍ය කරන ඕනම දෙයක් ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොටත් UAE වල තියෙනවා. මේවා තමයි පොසිටිව්ස්. මේවා නිසා තමයි UAE තාමත් ස්ට්‍රෝං විදිහට ඉන්නවා කියලා පේන්නේ. ඇත්තටම ඒගොල්ලෝ හොඳ ස්ට්‍රෝං තැනක ඉන්නවා. අපි දැන් කතා කරන්න යන්නේ මේ රට ඇතුළට ජොබ් එකක් හොයාගෙන එන්න බලාගෙන ඉන්නවා නම් මේ රට ඇතුළේ දැනට ජොබ් ඔපචුනිටි එකක් හොයන කෙනෙක් නම් එයාට අත්දකින්න වෙන සිද්ධිය. මේ වෙලාවේ ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඒවා හයරින් ප්‍රොසෙස් සමහර ඒවා ඉන්ටර්විව් ප්‍රොසෙස් වෙනවා. හැබැයි හයරින් ප්‍රොසෙස් එකේ ලාස්ට් ස්ටේජ් එක, ඒ කියන්නේ ඔෆර් ලෙටර් එකත් ඉෂුව කරලා තියෙන්නේ. හැබැයි
වීසා එක ඉෂුව කරලා යාව එම්ප්ලොයි කෙනෙක් විදියට බඳවා ගන්න එක ස්ටාෆ් මෙම්බර් කෙනෙක් කරගන්න එක චුට්ටක් හෝල්ඩ් කරලා තියෙනවා. ඒකට මේන් ඉෂුව එක වෙලා තියෙන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු හානියක් වෙලා බලපෑමක් වෙලා තියෙනවා මේ ඉන්සිඩන්ට් එක. රට ඇතුළට අලුතෙන් ගෙස්ලා ඉන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. රට ඇතුළට රැඳිලා ඉන්න ගෙස්ලා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඊළඟට මම අර ඉස්සෙල්ලා කියපු සප්ලයි චේන් එක ආනයන අපනයන කටයුතු සිද්ධ වෙන එක සෑහෙන දුරකට අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ජොබ් ඔපොචුනිටිස් තිබුණට හයරින් ප්‍රොසෙස් කම්ප්ලීට් කරන එක ඒ කම්පනීස් චුට්ටක් මේ වෙලාවේ ඩිලේ කරලා තියෙනවා. පොඩ් ඔෆර් ලෙටර් එක දීලා ඒගලන්ට කියනවා පොඩ්ඩක් ඔයාලා ඉන්න අපි දැනුම් දෙන්නම් කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඕක තමයි දැනට තියෙන ඇත්ත తත්වය මේ UAE වල කවුරු හරි කෙනෙක් මේ රට ඇතුළට එන්න බලාගෙන ඉන්නවා නම් ඒ කෙනෙක්ට වැදගත් වෙන දේවල් ටික තමයි මම ඔය කිව්වේ. ඒත් එක්ක අපි දකින තව පොසිටිව් දෙයක් තියෙනවා මේ රට ඇතුලේ දැනට ඉන්න අයට ගවර්න්මන්ට් එක විදිහට ලොකු ෆැසිලිටිස් ටිකක් ඉස්සරහට දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ රට ලොකු ඉකොනොමි එකක් තියෙන හොඳ ආර්ථිකයක් තියෙන රටක්. ඒගොල්ලොන්ට මේකේ මේ වැඩ කරන මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට යම් කිසි සහනයක් දෙනවා කියලා කියන එක ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒක එක්කෙනාගේ ඉන්කම් එකට සාපේක්ෂව යාලට ලෝන් ෆැසිලිටි එකක් ඉන්ට්‍රස්ට් එකක් නැතුව හෝ පොඩි ඉන්ට්‍රස්ට් එකකට ඒ වගේ දෙයක් දෙන එක ඇත්තටම බොහොම පහසු කටයුත්තක්. ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් මේගොල්ලොන්ට තියෙනවා. මේ රට ඉස්සරහට අපහු රන් කරගෙන යන්න. ඒ වගේම දැනට මෙහි වර්ක් කරන අයට වර්කින් එක්ස්පීරියන්ස් එක අනුව දැනට ඉන්න සැලරි ලෙවල් එකට වඩා හොඳ සැලරි ලෙවල් එකක එක්ස්පීරියන්ස් වර්කර් කෙනෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන් ෆැසිලිටි එකත් අපිට ක්‍රියේට් වෙනවා කියලා පේන්න තියෙනවා. ඊළඟට කලින් මෙහි ස්ටාර්ටින් සැලරි එක එම්ප්ලොයි කෙනෙක් වැඩ මෙහි පටන් ගන්නේ ස්ටාර්ටින් සැලරි ටිකක් අඩුයි ලෝ සැලරි එකක් තිබුණේ. අපි එක්ස්පෙක්ට් කරනවා ඉස්සරහට මෙහෙට කට්ටිය හයර් කරනකොට ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් හොඳ සැලරි එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් ෆැසිලිටි එකක් මෙහි ක්‍රියේට් වෙවි කියලා. ඒ වගේ පොසිටිව්ස් උත් අපි දකිනවා. මම මේ දේවල් කිව්වේ ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න විතරයි. මේ රට ඇතුලේ මේ වෙලාවේ ඔයාලා රැඳිලා ඉන්නවද? රටින් එළියට යනවද? මේ වෙලාවේ ජොබ් ඔපොචුනිටි එකක් හොයා ගන්නවද? ඒ දේවල් ඔක්කොම පර්සනල් කාරණාවක්. මොකද ඒකට කාටවත් බලපෑමක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය කරන ෆැසිලිටිස් ටික ක්‍රියේට් වෙලා තියෙනවා. හැබැයි Tamanට මේක ෆීල් වෙන්නේ කොහොමද? Tamanට ඒක දැනෙන හැටි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික මට්ටම, සමාජීය මට්ටම, Tamanගේ මෙන්ටලිටි එක. මේ දේවල් එක මේක ෆීල් වෙන ආකාරය වෙනස්. මම ගන්න ඩිසිෂන් එක නෙමෙයි තව කෙනෙක් ගන්නෙ. ඉතින් ඒක බොහොම පර්සනල් කාරණාවක්. ඒක Tamanට ගන්න අයිතිය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක ගැන ඒකට අවශ්‍ය කරන යම්කිසි ඩීටේල්ස් ටිකක් අපි ඔයාලට දුන්න එක විතරයි මේ වෙලාවේ කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉක්මනින්ම මේ යුද්ධය කියලා කියන්නේ හරිම දරුණු වචනයක්, හරිම ක්‍රූර අත්දැකීමක්, හරිම බිහිසුණුයි මේක. මේක ඉක්මනින්ම මේ යුද්ධය කියන එක මේ වචනයම ලෝකයෙන් තුරන් වෙලා ගිහිල්ලා ලෝකයට සාමය සතුට පිරුණු සාමකාමී ලෝකයක ජීවත් වෙන මිනිසුන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා කියලා ඔයාලා හැමෝටම